අයිබෝන් සියලු දෙනාටම විද්‍යාත්මක කාරණා ගැන කතා කරන අපේ channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ස්වභාවික සංසිද්ධියක් ගැන. ඉතින් මේක හැමෝම දන්න කාරණාවක්. නමුත් මේක ඇති වෙන්නේ කොහොමද? මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේකට බලපාන සාධක මොනවද කියන කාරණාව ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට අද හිතුණා මේක ගැන පැහැදිලි කිරීමක් කරන එක හොඳයි කියලා. ඉතින් ඒ වගේම තමයි දුවා දරුවන්ට විශේෂයෙන්ම පාසල් යන දුවා දරුවන්ට මේ කාරණාව වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආරාධනය කරනවා. ඉතින් අපි අද කතා කරන්නේ අකුණු ගැසීම පිළිබඳව. ඉතින් මේ අකුණක් ඇති වෙන්නේ කොහොමද? මේකට බලපාන සාධක මොනවද කියන කාරණාව අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. රයිට්. එතකොට අපි සාමාන්‍යයෙන් සලකමු වැසි සහිත අවස්ථාවක්. ඔන්න වෙනදට වඩා හුලං වල වේගය ටිකක් වැඩි. ඉතින් ඒ වගේම තමයි අහස වලාකුළු වලින් පිරලා තියෙනවා. රයිට්. අපි නිකන් කල්පනා කරමු මේ වෙලාවේ අහසේ තියෙන වලාකුළක් ගැන. ඉතින් මේ වලාකුළත් සුළං ධාරාවේ වැඩිම සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නවා වලාකුළු නිර්මාණය වෙලා තියෙන්නේ ජල අණු වලින්, ජල බිඳිති වලින්. ඉතින් මේ ජල බිඳිති වලට මේ සුළං ධාරා වැදුනට පස්සේ මේ ජල බිඳිති ආරෝපණයකට ලක් වෙනවා. ඉතින් මේ සුළං ධාරාවේ ඝට්ටනයත් එක්ක ඔන්න වලාකුළේ තියෙන ජල අණු ධන සහ ඍණ ලෙස ආරෝපණයකට ලක්වීමක් සිද්ධ වෙනවා. එතකොට මේකෙදි ධන ආරෝපණ වලාකුළේ ඉහළ කොටසටත් ඍණ ආරෝපණ වලාකුළේ පහළ කොටසටත් පැමිණීම අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි කියවනේ වලාකුළේ යට කොටස මේ වෙනකොට තියෙන්නේ ඍණ ආරෝපණ තත්වයක. එතකොට සාමාන්‍යයෙන් ඍණට ඍණ විකර්ෂණය කරනවා. එතකොට ඒ වලාකුළත් එක්ක පොළවේ තියෙන ඍණ ආරෝපණයන් මේකෙදි විකර්ෂණය කරනවා. එතකොට ඍණට ධන අපි දන්නවා ආකර්ෂණය කරනවා. එතකොට වලාකුළේ යට තියෙන්නේ ඍණ ආරෝපණයන්. එතකොට මේ ඍණ ආරෝපණ වගේන් පොළවේ ධන ආරෝපණ ආකර්ෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට පොළවේ ධන ආරෝපණ එකතු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට එන්න මේ ආරෝපණයන්ගේ ප්‍රබලත්වය ටික ටික වැඩි වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා වලාකුළේ තියෙන්නේ ඍණ ආරෝපණ තත්වයක්, පොළවේ තියෙන්නේ ධන ආරෝපණ තත්වයක්. එතකොට ඍණ ආරෝපණයක් ධන ආරෝපණයක් කියන්නේ මෙතන විභව වෙනසක් ඇති වෙනවා. අපි මේකට සාමාන්‍යයෙන් විද්‍යාවේදී කියන්නේ විභව අන්තරය කියලා. එතකොට මේ විදිහට මේ විභව අන්තරේ, මේ විභව වෙනසේ අග ටික ටික වැඩි වෙගෙන යද්දී යම්කිසි අවස්ථාවක් එනවා මේ විභව අන්තරයට පුළුවන් වෙනවා වාතය මාධ්‍යයක් කරගෙන ආරෝපණ හුවමාරුවක් සිද්ධ කරන්න. ඉතින් මේක ඊටාම තත්පර දශම ගානකින් තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේකට කියනවා අකුණක් කියලා. එතකොට සාමාන්‍යයෙන් අකුණක් කියන්නේ මොකක්ද කියලා අපි සාමාන්‍ය අර්ථ දැක්වීමක් කරොත් එහෙම අපි මේ කතා කරපු කාරණාත් එක්ක අධික විභව අන්තරයක් සහිත ස්ථාන දෙකක් අතර සිදුවන විද්‍යුත් විසර්ජනයක් අපි කියනවා අකුණක් කියලා. රයිට්. අපි දැන් කතා කරේ වලාකුළු සහ පොළව අතර සිද්ධ වෙන අකුණු ගැසීම සම්බන්ධයෙන්. එතකොට සාමාන්‍යයෙන් වලාකුළු සහ පොළව අතර විතරක් නෙවෙයි මේ විදිහට අකුණු ගැසීම සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලොකු වලාකුළක් ගත්තොත් එහෙම මේකේ තියෙන ධනාරෝපණ සහ ඍණාරෝපණ අතරත් අකුණු ගැසීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ධනාරෝපිත වලාකුළක් සහ ඍණාරෝපිත වෙනත් වලාකුළක් අතරත් අකුණු ගැසීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකට මූලිකම කාරණාව තමයි ධන සහ ඍණ වශයෙන් ස්ථාන දෙකක විභවාන්තරයක් තියෙන්න ඕන කියන කාරණාව. එතකොට මේ අකුණක ප්‍රබලත්වය කොච්චරද කියනවනම් මේ විද්‍යුත් විසර්ජනය, මේ විදුලි ධාරාව ඇති වෙන තැන, මේ ස්ථානයේ උෂ්ණත්වයේ ශනිකව සෙන්ටිග්‍රේඩ් අංශක 20000ට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට සුළු කාලයක් තුළ මේ වාතයේ සිදුවෙන මේ උෂ්ණත්වය නිසා මේ වාතයේ ශනිකව ප්‍රසාරණයකට ලක්වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රසාරණයත් එක්ක ඔන්න වාතය හරහා කම්පන තරංගයක් නිර්මාණය වෙනවා. ඉතින් මේ කම්පන තරංගය වායුගෝලයේ තියෙන වායු අංශු වල වැදිලා මේ වායු අංශු අධික ලෙස කම්පනයකට ලක් වෙනවා. ඉතින් මේ කම්පනයත් එක්ක ශබ්ද තරංගයක් නිර්මාණය වෙනවා. ඒකෝර අපිට විදුලි කොටන වෙලාවට අපිට ගොරවන හඬක් ඇහෙන්නේ. මේ ගොරවන හඬ තමයි මේ ශබ්දය. එතකොට සාමාන්‍යයෙන් අකුණක් ගැහුවට පස්සේ අපිට ඉස්සල්ලාම ආලෝකය පෙනිලා ඊට පස්සේ තමයි ශබ්දය ඇති වෙන්නේ. මේ දෙකම එකම වෙලාවෙ තමයි සිද්ධ වෙන්නේ. නමුත් ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි නිසා අපිට ඉස්සල්ලාම ආලෝකය පේනවා. ඊට තත්පර ගානකට පස්සේ තමයි ශබ්දය ඇසීම සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි කතාව. පොඩි විස්තරයක්, පොඩි කාරණා ටිකක් සමහරව මේක දන්නවත් ඇති, සමහරව නොදන්නවත් ඇති. ඉතින් අපිට මේක නිතරම දකින්න ලැබෙන කාරණාවක් නිසා මම හිතුවා මේ ගැන පැහැදිලි කිරීමක් කරන එක වැදගත් වෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි අපේ මේ channel එක හරහා විද්‍යාත්මක කාරණා ඉස්සරහටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න, අපේ channel එක subscribe කරගෙන යන්න, bell icon එකත් click කරගෙන යන්න. මේ වගේම වැදගත් විද්‍යාත්මක කාරණාවක් එක්ක නැවත හමු වෙමු.